හායි යාළුවනේ, අද අපි රසවත් දැල්ලු කරි එකක් හදමුද? මේක නම් හදන්න ඕන රෙසිපි එකක්. ඉස්සෙල්ලාම දැල්ලු ටික හොඳට හොදලා අරගෙන ඒකට ගම්බෙරිස් 3-5 ලුණු කුඩු කහ දාලා සීසනින් කරගන්න ඕනේ. දැන් මේක පැත්තකින් තියලා බීලුණු සුදු ලුණු කපා ගන්න. ඒ වගේම ඕන කරනවා කරපිංචා, රම්පේ, කුරුඳු, එනසාල්, බේලීව් සහ කොටාගත් කරාඹු නැටි. ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාගන්න ඕනේ. තෙල් රත් වෙද්දී ඒකට සුදු ලුණු ටික දාලා පොඩ්ඩක් කවලම් කරගන්න. සුදු ලුණු ටික තෙලේ බැදීගෙන එද්දී රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ කුරුඳු එනසල් දාගෙන රන්වන් පැහැවෙන තුරු බෙදගන්න. ඒකටම කරාඹු නැටි එකතු කරගන්න. මේ කුළුබඩු ටික එකතු කරගත්තාම අපේ දැල්ලු කරි එක තවත් රසවත් වෙනවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට රන්වන් පැහැවෙන තුරු බෙදගෙන ඒකට බීලුණු ටික එකතු කරගන්න. බීලුණු ටිකත් කවලම් කරලා ඒකට 3-5 මිරිස් ලුණු කුඩු නැවත චුට්ටක් එකතු කරගෙන ඒ ටික නැවත කවලම් කරගන්න. දැන් මේකට වතුර කාලක් විතර එකතු කරගෙන සෝයා සෝස් මේස හැන්දක් දාගන්න. මේක තමයි මේ රෙසිපි එකේ සීක්‍රට්ම ටිප් එක. ඊට පස්සේ දැන් සීසනින් කරගත්ත දැල්ලු ටික හොඳට දාලා තම්බ ගන්න. දැල්ලු එක හොඳට තැම්බීගෙන එද්දි උකු පොල් කිරි කෝප්පයක් දාගන්න. ඊට පස්සේ හොද්ද උතුරගෙන එද්දි මුරුංගා කොළ ටිකක් එකතු කරගන්න. ඔයාලා දන්නවනේ දැල්ලු කියන්නේ උෂ්ණාධික ආහාරයක්. අපි මෙතනදී මුරුංගා කොළ මිටක් එකතු කරගන්නවා. ඔයාලා මුරුංගා කොළ කන්න අකමැති නම් එකතු කරගන්න ඕනේ නෑ. හැබැයි මුරුංගා කොළ වලින් දැල්ලු එකේ තියෙන උෂ්ණාධිකකම අඩු කරනවා. මුරුංගා කොළ එකතු කර ගැනීම අත්‍යවශ්‍යම නැහැ. දැල්ලු කරි එක නම් හදලා ඉවරයි. අපි දැන් රොටි ටිකකුයි ලුණු මිරිස් එකකුයි හදාගන්නයි යන්නේ. ඔයාලත් රොටිත් එක්ක දැල්ලු කරියයි ලුණු මිරිසකුයි කාලා බලන්නකෝ. ඒ කම්බිනේෂන් එක නම් නියමයි. ඔයාලත් කැමති වෙයි. ඔන්න අපි දැන් කන්නයි යන්නේ. ඔයාලා try කරලා බලන්නකෝ. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.